අයිබෝවන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා දෙල් නැති කාලෙට කන්න හදාගත්ත දෙල් අටුකොස් ටික හරියටම උයාගන්නේ කොහොමද කියලා. මේ විදියට උයලා බලන්නකෝ හරිම රසයි. දෙල් හැදෙන්න ඉතින් එක කාලෙකට විතරයිනේ. ඒ කාලෙට වැඩි වෙන්නත් එක්ක දෙල් හැදෙනවනේ. එන්නේ ඒ කාලෙට තමයි කල් තියාගන්න දෙල් අටුකොස් හදලා තියන්නේ. අපි බලමු මොනවද අපිට ඕනේ කියලා. මේ තියෙන්නේ මං ගත්ත දෙල් අටුකොස් පැකට් එක. දෙල් අටුකොස් එළවලු කඩවල් වල එහෙම විකුණන්නත් තියෙනවා. මේ රතු ලූණු, අමු මිරිස්, සුදු ලූණු, කරපිංචා, ඒ වගේම උළුහාල්, කහ, මිරිස් කුඩු, තුන පහ, ඒ වගේම කුරුඳු පොත්තකුත් අපිට ඕන වෙනවා. මේ තියෙන්නේ මිරික ගත්ත මිටිකිරි ටිකයි දියකිරි ටිකයි. අද මම මේ අටුකොස් හදන විදිහට අටුකොස් හදන්න කියලා දුන්නේ මේ අටුකොස් විකුණපු නැන්දම තමයි. ඇත්තටම නියම රසට ආවා. සමහර විට අටුකොස් පළවෙනි වතාවට දකින්න අයත් මේ වීඩියෝ එක බලනවා ඇති. දෙල් අටුකොස් ටික හට්ටියට දාගෙන මේ ටික හොඳට හොද ගන්න ඕන. හොදගත් අටුකොස් ටිකට 3-5 කලමනා ටික එකතු කරගන්න ඕන. මේ ගැන විස්තරාත්මකව ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. දැන් මේ ටික හොඳට කලවම් කළා. ඊට පස්සේ අපි රතු ලූණු, එතකොට මිරිස්, කරපිංචා, සුදු ලූණු මේ ටික එකතු කරගන්නවා. අටුකොස් උයන රස රහස කියලා දෙන්න තමයි දැන් හදන්නේ. ඔයාලා මේ අටුකොස් අරගෙන වතුර දාලා මේ ටික තැම්බෙන්න තියන්න එපා. දියකිරි, මිටිකිරි දෙකම එකට අරගෙන ඒ පොල් කිරි ටිකෙන් මේ ටික හොඳට තඹ ගන්න ඕන. පොල් කිරි වලින්ම මේ අටුකොස් ටික තැම්බුනහම මේ අටුකොස් ටිකට හොඳට පොල් කිරි උරලා රසම රස අටුකොස් මාළුවක් හදාගන්න පුළුවන් වෙනවා. පොල් කිරිත් එකතු කළා මේ වෙලාවෙම ලුණු චුට්ටකුත් එකතු කරගන්න ඕන. මොකද දෙල් අටුකොස් ටිකට තැම්බෙනකොටම ලුණු හොඳට අල්ලන්න ඕන. දැන් අපිට තියෙන්නේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන පියනකින් වහලා මේ ටික හොඳට තඹ ගන්න එක. ඔන්න මේ වෙනකොට දෙල් අටුකොස් ටිකට පොල් කිරි ටික හොඳට උරාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් මේ ටික චුට්ටක් කාලා බලනකොට තව පොඩි හයිය ගතියක් තියෙනවා. ඉන්නේ ඒ වගේ වෙලාවට තව උණු වතුර චුට්ටක් එකතු කරගන්න. මෙහෙම කළා කියලා රසය අඩුවක් වෙන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් පොල් කිරි ටිකක් මේකතු කළත් කමකුත් නැහැ. ඔන්න අපේ දෙල් අටුකොස් මාළුව මේ වෙලාව වෙනකොට හොඳට තැම්බිලා. මේ බලන්නකෝ හොද්ද චුට්ටක් තියෙද්දිම මේ විදියට ලිපෙන් අපි අයින් කරගන්න ඕන. දැන් අපි රසම රස තෙම්පරාදුවක් කරගමු. තෙල් මේස හැන්දක් වගේ එකතු කළා. ඒකට අපි අබ ටිකක් එකතු කරගන්න ඕන. අබ ටික හොඳට පුපුරුවාට පස්සේ අපි තවත් විශේෂ දෙයක් මේකට එකතු කරනවා. ඒ තමයි කතුරු මුරුංගා කොළ. ගොඩාක් වෙලාවට දෙල් ටිකක් උෂ්ණයි කියනවනේ. කතුරු මුරුංගා ටිකක් එකතු කළාම ඒ උෂ්ණ ගතිය යවා ගන්නත් ඒක උපකාර වෙනවා. ඒක නිසා ඔයාලත් කතුරු මුරුංගා කොළ ටිකක් මේ විදිහට දෙල්ලට එකතු කළා මේ හදාගත්ත අටුකොස් මාළුවට එකතු කරලා බලන්නකෝ. පුදුම රසයක් තමයි තියෙන්නේ. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ඔයාලා තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්න.